සුබ උදෑසනක්. අද මම බලාපොරොත්තු වෙනවා මගේ 730 වෙනි වීඩියෝ එක කරන්න කියලා. මේකේ මාතෘකාව තමයි බුදුන්ට මෙන්ම භාවනානුසම්පන්න පුජ්‍යලයාට කෙලෙස් මායාව පරාජය කරන්න පුළුවන්. බුදුන්ට මෙන්ම භාවනානුසම්පන්න පුජ්‍යලයාට කෙලෙස් මායාව පරාජය කරන්න පුළුවන්. හරි මට මේ ඊයේ ලැබුණු අත්දැකීම තමයි මම මේ කියන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් බුදුන් වහන්සේ බුදු බව පතා ඇසතු බෝරුක් මුල වජිරාසනයට වාඩි වෙලා මෙසේ අදිෂ්ඨාන කරා. මගේ ශරීරයේ ලේමස් ගියලේවා. සම්මත නහර ඉතුරු වේවා. සත්‍ය අවබෝධ නොකොට මා මෙම ආසනයෙන් නොගැටෙන්නෙමි කියලා අදිෂ්ඨාන කරා. ඒ කියන්නේ බුදු බවටපත් නොවි මම ආසනයෙන් නැගිටින්නේ නැහැ කියලා තමයි මේ අදිෂ්ඨාන කරේ. හරි. එතකොට මේ වෙලාවේ මාරයා ආවා. මාරයාගේ සද්දෙට දෙවිවරු පලා ගියා. ඊට පස්සේ බුදුන් වහන්සේට ආයුධ දෙව්වා. ඒ ආයුධ එව්වට වැඩක් වුණේ නැහැ, එකක්වත් වැදුන්නේ නැහැ. හරි. ඊගාවට බැරිම තැන මාරයා ඇවිල්ලා කිව්වා සිද්ධාර්ථ ඔබ වාඩි වෙලා ඉන්න ශාසනය මගේ කියලා කිව්වා. කෑ ගහලා. එතකොට බුදුන් වහන්සේ ආවා මේ ආසනය ඔබේ කියන්නේ ඔබට තියෙන සාක්ෂි මොනවද කියලා. එතකොට මාරේ අනිත් පැත්තට ඇහුවා එහෙනම් ඔබටත් මොනවද තියෙන මේ ආසනය ඔබේ කියන්නේ තියෙන සාක්ෂි. මේලා බුදුන් වහන්සේ නිසරමන්නෝ හිටියා. ඒ වෙලාවේ මහීකාන්තාව ආවා. මහීකාන්තාව ඇවිල්ලා කිව්වා සාර සංකල්ප ලක්ෂයක් පෙරම් පුරපු ඔබ වහන්සේටයි මේ අයිති කියලා මේ මහීකාන්තාව ඇවිල්ලා ගිගුරුම් දුන්නා. ඊට පස්සේ ගිරිමේකලතු බිමට වැටුණා. මාරයත් බිමට වැටුණා. මාර සේනාව සීසීකට පලා ගියා. හරි. ඊට පස්සේ තමයි බුදුන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙන්නේ. මාරයා පරාජය කරා. හරි. මේක මට ඊයේ වුණා. මේ මම බුදු කෙනෙක් කියනවා නේ වෙච්ච සිද්ධිය මම කියන්නම්. හරි. සාමාන්‍යයෙන් මම ඉදිරියේදී පැයක් විතර භාවනා කරනවා. ශරීර සෞඛ්‍යයට හොඳ නේ. දැන් අධිකෘත්‍ර පීඩනවල ගියවට හොඳයි භාවනා කරන්න. හරි. ඉතින් ඇත්තටම අපි කරන්න ඕනේ සමත භාවනාවෙන් විදර්ශනාවට යන්න. මම විදර්ශනාව කරලා ඉවරයි. විදර්ශනාවේ මම අනිත් පැත්තට ඇවිල්ලා තියෙන සමත භාවනාවට. ඉතින් සමත භාවනාව සාමාන්‍යයෙන් මට පැයක් විතර භාවනා කරන්න පුළුවන්. හරි. මගේ භාවනා දෙකම කියන්නේ මම භාවනා කරනකොට සාමාන්‍යයෙන් අර ආනාපාන සතිය ඉස්මෙල්ල ඉහළට යන හැටි පහළට යන හැටි මෙනෙහි කරන්න ඕනේ. මම ඉඳගත්ත ගමන් කෙලින්ම මාව අතපය දරදඬු වෙලා කියලා මාව යනවා මේ සිත සමාධියටපත් වෙන ටක් ගාලා. හරි. ඊගාට ආලෝකයක් ගැන හිතුවොත් එහෙම නිල් පාට ආලෝකයක් පේනවා. ඉතින් මම භාවනා මධ්‍යස්ථානයට ගියා නිකන් මේ භාවනා මතක් කරගන්න කියලා. එතකොට භාවනාව කරපු මහත්තයා, ඒ අධිපති එතන ආයතනයේ අධිපති එයා මාව දැකලා පුදුම වුණා. පුදුම වෙලා එයා කිව්වා එයා මාව නෝට් කරා මොනවා හරි මම භාවනා කරගෙන ඉන්නකොට මම නෝට් කරන්න ඇති. ඒක නම් මගේ යාළුවට කිව්වා මෙයාව නම් මෙතනින් හැලෙන්න දෙන්න එපා කිව්වා. හැබැයි මම එක දවසයි ගියේ. මට භාවනා පොඩ්ඩක් මතක් කරගන්න ඕනලා මම ගියේ. හරි. ඊට පස්සේ දැන් මම ඇත්තටම මම ඉස්සරහට මේ වැඩිහිටි සමිතියත් මේ කට්ටිය අලුත් දෙයක් කරන්නකෝ දැන් භාවනාවක් කරන්න යන්නේ. ඒගොල්ලෝ කිව්වා පැය කාලක් කරන්නම් කියලා. මම නම් පැයක් මිට කරන්න පුළුවන්. හරි මං කිව්වා කාලා හරි කමන්න අපි පොඩ්ඩක් පුරුදු දෙමු කියලා කරන්න. හරි. ඒතරේ භාවනාවේ තියෙන අනුසස්සාව දැන් මම කියන්න හදන්නේ. හරි දැන් ඔය භාවනා කරනකොට මට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ මාර්ග පරාජය මම කියන්නේ. මට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ උඩ ගෙදර කාන්තාවක් සෞදිද කොහෙද හරි රටකට ගිහිල්ලා ඇවිල්ලා මේ කැසට් එකක් ගෙනල්ලා. ඕක දානවා පැලෙන්න දානවා කනක් ඇහෙන්නේ නැහැ මේ භාවනා තියා මොනවක් කරන්න බෑ. හරි. පස්සේ මම නෝනත් අන ගාන මට තනියම යන්න බැරි හින්දා කියලා කතා කරලා කිව්වා මේ සිංහලෙන් කිව්වොත් තේරෙන්න මේ ඕගොල්ලෝ ඔයා සින්දු වහන්න කමන්නේ සින්දු පොඩ්ඩක් සද්දේ අඩු කරන්න කිව්වා. හරි. ඉතින් ඒකම කිව්වේ නෑ. තව ඉතින් බොරුවට රටේ රට ගැන විස්තර ටික පොඩ්ඩක් කතා බහ කරලා නැත්නම් එකපාරට මේක කිව්වා නිකන් මිගහින් ගෙඩියන වගේ බැන්න කියලා හිතනවනේ. ඊපස්සේ කියවනේ එයාට පොඩ්ඩක් අප්සෙට් එකක් නොවෙන්න අපි කිව්වා මෙහෙම පොඩ්ඩක් සද්දේ අඩු කරලා දාන්න. සමහරලාට ගෙවල් වල පාඩම් කරලා ළමයි ඉන්නවා.
මම භාවනා කරනවා කිව්වා. කිව්වට ඒක එච්චරයක් ගණන් ගත්තේ නැහැ. හරි. කිසිම වෙනසක් නැතුව දැන් සද්දෙට දාගෙන ඉන්නවා භාවනාව. හරි. දැන් මම මේ බුදුහාමුදුරන්ගේ වෙච්ච දේ මට හිතුණා මට ප්‍රැක්ටිස් කරන්න ඕන කියලා. ඇත්තද නැද්ද කියලා. හරි. මම කරපැඩේ මම පෙන්නන්නම් ඔයගොල්ලන්ට මම මෙන්න මේ මෙතන අපේ තියෙනවා මේ ගෙදර මේ වත්තේ හරි. කොන්ක්‍රීට් බංකුවක් තියෙනවා. මෙන්න මේ කොන්ක්‍රීට් බංකුව. වතු ගන්න ඉදල් ගෙනත් දාලා. මේ කොන්ක්‍රීට් බංකුව මම මෙහෙම ඉඳගත්තා. හරි මම මේ මෙතන තමයි හිටියේ ඉඳගෙන. දැන් මෙතන අවුවයි. ඉඳගෙන ඉවිල්ලා මම භාවනා කරන්න ගත්තා. හරි. එතකොට මම මෙතන නැගිටින පොඩ අවුවින්ද. එතකොට භාවනා කරනකොට ඔය හවස් වගේ මම කරනකොට මේ ඔය කැසට් සද්දය හොගාලා දාලා. හරි දැන් මට ටෙස්ට් කරන්න ඕනේ මේ මායя පරාජය කරන්න පුළුවන් ද කියලා සද්දවත් දැස්සේ. හරි. එතකොට අපේ ගම යනවා චූන් පාන් ට්‍රිවිල් දෙකක් යනවා. ඒ වෙලාවේ ඒ සද්දෙත් ආවා. ඊට මෙතන බස් එකක් මේ පාරේ වංගුවක් තියෙනවා. වංගෙදි මිනිස්සු මේ හෝන් ගහගෙන යන්නේ. කන පැලෙන්න වුණුක් ගැහුවා. මට ඔක්කොම ඇහුණා. ඉතින් මේ චූන් පාන් වල සද්දෙත් ඇහුණා. ඒකට උම අයිස්ක්‍රීම් කාර්යයකුත් එනවා. ඒ සද්දත් එනවා මිනිස්සු කෑ ගහන සද්දත් ඇහෙනවා. අර කැසට් එක දමලා ගමකට. ඒක ඒක ඇහෙනවා හෝ ගහලා. පස්සේ මම භාවනා කරා මම දැන් මෙලී භාවනා කරන්න පුළුවන්ද මේ ගෝසහතේ පුළුවන් නේ කිසිම ප්‍රශ්නයක් නැහැ අර බුදුහාමුදුරනේ කිව්වා මටත් උනේ කිසිම ප්‍රශ්නයක් නැහැ මම කෙලින්ම සමාධියට ගියා ඉතින් මට අර සද්ද ඇහෙනවා හරි සද්ද ඇහුණාට දැන් සාමාන්‍ය කෙනෙකුට භාවනානුයෝගී නැති කෙනෙකුට බෑ භාවනා කරන්න සද්ද බද්දස්සේ මම ඕක පරීක්ෂා කරන්න කියලා මම බැලුවේ හරි දැන් මේ මම භාවනා කර ඉන්නකොට මම සාමාන්‍යයෙන් පැය භාගයක් එතන භාවනා කරා. මොකද මෙතන අර ඉදියට ටිකක් අමාරුයි මොකද මැස්සෝ වහනවා මදුරු වහනවා මේ මොකද අර ඇත්තට ගුරුලොද මන් දන්න 61 එක සතෙක් ඉන්න ඔක්කොම වෙනවා හරි. ඒ තමයි මාරේ මගේ මාරේ වෙයි. හරි. ඒ මාරේ අර පිටින් එන මාරේ වෙයි සද්දබද්ද යන මාරේ හරි. මම මෙහෙම ඉන්නකොට ටිකක් වෙලා යනකොට අර කාන්තාව මාව දකින්න නැතේ උඩ ගෙදර ඉන්න කාන්තාව මම ගේට් පෙන්නන්න මෙන්න මේ අර පැත්තේ ඉන්නවා. ඊට පස්සේ මෙන්න બોලේ මේ අර කැසට් එකේ සින්දුව සම්පූර්ණයෙන්ම අඩු කරලානේ. හරි. මෙයා දැකලා තියෙනවා මම භාවනා කර ඉන්නවා. හරි භාවනානුයෝගී කෙනෙකුට සාමාන්‍ය මිනිස්සෙක් බයයි. හරි. හරියට භාවනා කෙනෙකුට බයයි. උන්ට භාවනා පුරුදු නැහැනේ. ඉතින් මම භාවනා කරනකොට මේ සද්දේ සම්පූර්ණයෙන්ම අඩු වෙලා. දැන් ඒක ඇහෙන්න ඕන ගානට දාලා තියෙනවා. මට දැන් කේලාවක් කරගන්න බැන්නා. ඒකෙදි අත් වශයෙන් මම කියන්නේ ගිහින් කියලා එල්ලා ඔගේ සද්ද අඩු කරන්න කිව්වට ඒ ගුණාට තේරෙන්නේ නැහැ. ගුණා කිව්වට කමන්නේ. ඊට පස්සේ මම භාවනා කරලා ප්‍රායෝගිකව භාවනාව වඩනවා දැක්කම ඕන කෙනෙක් කම්පණයටපත් වෙනවා. මම ලොකු පවක් නේද කරන්නේ මේ මොනසර භාවනා කරන කෙනෙකුට භාවනා කරන්න දෙන්නේ නැහැ කියලා ඒක තමයි මායя. හරි ඒ කාන්තාව තමයි මායя. සම්පූර්ණයෙන්ම කැසට් එක අඩු කරා. හරි මට පේනවා මේ මම මාර පරාජයක් කරේ කියලා. ඒක තමයි මගේ මාතෘකාව තේරුම් ගන්නවා.